ඉතින් යාළුවනේ අදත් උදේම ගෙදරින් පිටත් උනේ හැමෝම දන්න ලස්සන පල්ලිය බලන්න යන්න. ඉතින් මේ පල්ලිය බලන්න යන්න කලින් පොඩ්ඩක් මේ කතාව දන්නවද කියලා ඔයගොල්ලෝ බලන්නකෝ. දෙවන ලෝක යුද්ධයේ වෙලාවේ ජපානයේ ලංකාවට බෝම්බ හෙලද්දී මුළු රටම බීතියෙන් ගැහෙද්දී ලංකාවේ මහා විනාශයෙන් බේරගන්න උණු රහස්භාරය මොකක්ද කියලා දන්නවද? ඉතින් අද travel with chula එකෙන් අපි ඇවිත් ඉන්නේ ඒ අద్భుත රහස්භාරය නිසා ඉදුණු ලංකාවේ තියෙන විශාලතම සහ අද්විතීයම කතෝලික පල්ලිය වන තේවත්තේ ජාතික බැසිලිකා පල්ලියටයි. ඉතින් යාළුවනේ ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ අගෝස්තු මාසේ තේවත්ත පල්ලියේ ඉතා විශේෂ සහ ලොකු පූජාවක් පැවැත්වෙනවා. ඒ පූජාව ගැන මතක් කරන්න සහ ඒ පූජාව ගැන දැනුවත් වෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. සෑම වසරකම අගෝස්තු මාසයේ අවසන් ඉරිදා දින තේවත්ත බැසිලිකාවේ රෝගීන් උදෙසා වෙන ජාතික ආශිර්වාද දිව්‍ය පූජාව සහ වාර්ෂික මංගල්‍ය Blessing of the Sick and Annual August Fest ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්තේ. ඉතින් දිවෙන පුරා සිටින දහස් සංඛ්‍යාත කතෝලික සහ අන්‍යාගමික බැතිමතුන් විශේෂයෙන්ම රෝගීන් සහ ආබාධිත තැනැත්තන් අම්මාගේ ආශිර්වාදය සහ සුවය පතා එදිනට තේවත්තට පැමිණේ. හරි ඉතින් යාළුවනේ රාගම තේවත්ත පල්ලියට යන ආකාර ගත්තොත් බස් එකකින් යන්නත් පුළුවන් නැත්නම් ත්‍රිරෝද රථයෙන් යන්නත් පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලා බලමු බස් එකකින් ගියොත් රාගම නගරයෙන් දුම්රිස්ථාන අසලින් 325 රාගම කඩවත හෝ 327 බස් රථයක නැගලා කෙලින්ම තේවත්ත පල්ලිය ගාවීම බහින්න පුළුවන්. නැත්තම් අපිට ත්‍රිවිල් එකක එනවා නම් රාගම නගරයෙන් ගත්තොත් පල්ලියට තියෙන කිලෝමීටර් 3ක් 4ක් වගේ විනාඩි 10ක් වගේ තමයි යන්නේ. ත්‍රිවිල් එකෙන් එන්න පුළුවන්. පල්ලිය හැමදාම පෙරවරු 5 ඉඳලා පස්වරු 6:00 වෙනකන් පල්ලිය බැතිමතුන්ට විවෘත වෙලා තියෙනවා. සාමාන්‍ය දිව්‍ය පූජාවන් පැවැත්වෙන්නේ සති දිනවල. ඒ කියන්නේ සඳුදා සෙනසුරාදා වෙනකන් පෙරවරු 9:00 ඉඳලා සිංහල දිව්‍ය පූජාව තියෙනවා. ලෙඩ්ඩුන් උදෙසා විශේෂ ආශිර්වාද පූජාවක් තියෙනවා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 9:00ට. ඉරිදා දිනවල ගත්තොත් පෙරවරු 11ට තියෙනවා සිංහල දිව්‍ය පූජාව, පස්වරු 12යි කාලට තියෙනවා දෙමළ දිව්‍ය පූජාව, පස්වරු 5ට තියෙනවා සිංහල දිව්‍ය පූජාව, ආයි පස්වරු 6ට තියෙනවා ඉංග්‍රීසි දිව්‍ය පූජාව. මාසේ පළමු සෙනසුරාදා පෙරවරු 4 තියෙනවා ඔගොල්ලෝ දැකලා ඇති ගුහාවක් තියෙනවා. ඒ ගුහාව අසල විශේෂ පූජාවක් පැවැත්වෙනවා. යාළුවනේ මේ කතාව පටන් ගන්න 1940 විතර. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධය මුළු ලෝකය පුරාම ඇවිලෙන කාලේ. 1942 අප්‍රේල් මාසයේදී ජපානයෙන් කොළඹට සහ ත්‍රිකුණාමලයට මහා ගුවන් ප්‍රහාර එල්ල කරනවා. ඒ වෙලාවේ මුළු ලංකාවම හිටියේ ලොකු බයක රටම විනාශ වෙලා යයි කියලා. හැබැයි කොළඹ හිටපු අගරද ගුරු ජේන් මාරි මාසෝන් උතුමාණන් මරියතුමිය ඉස්සරහ මහා බාරයක් වෙනවා. යම් හේකින් ලංකාවට මේ දෙවන ලෝක යුද්ධයෙන් ලොකු හානියක් නොවී රට බේරුණොත් මරියතුමිය වෙනුවෙන් මහා බැසිලිකා පල්ලියක් ඉදි කරනවා කියලා. පුදුමේ කියන්නේ යාළුවනේ ලංකාවට යුද්ධයෙන් ලොකු හානියක් වුණේ නැහැ. රට බේරුණා. ඒ උණු බාරය ඔප්පු කරන්න තමයි 1946 දී මේ රාගම තේවත්තේ සුන්දර කඳු ගැටේ උඩ මේ ජාතික බැසිලිකා පල්ලියේ මුල්ගල තියන්නේ. මෙන්න මේක තමයි මේ පල්ලියේ තියෙන විශේෂම දේ. සාමාන්‍ය යුරෝපීය පල්ලියක් හදන්නේ රෝමානු ශෛලියට. හැබැයි මේ තේවත්ත පල්ලිය හදලා තියෙන්නේ අපේ දේශීය සිංහල සංස්කෘතික ගෘහ නිර්මාණ ශිල්පය එකතු කරලා. බලන්න මේ කුළුණු දිහා අනුරාධපුරේ පොළොන්නරුව යුගවල තියෙන ශෛලමය කුළුණු. නෙළුම් මල් මෝස්තර සහ ලියවල් කැටයම් මේ පල්ලිය පුරාම තියෙනවා. ලංකාවේ වෙන කොහෙවත් මේ වගේ කතෝලික සහ සිංහල සංස්කෘතීන් දෙකක් එකතුවක් තියෙන පල්ලියක් ඔයාලට බලා ගන්න හම්බෙන්නේ නැහැ. තවත් විශේෂ දෙයක් තමයි මේ පල්ලියේ තියෙන ලංකා මාතාවගේ ප්‍රතිමාව. ඒ ප්‍රතිමාව පාමුල මුළු ලංකා ඇසිතීමම කැටයම් කරලා තියෙනවා. ඒකෙන් සංකේතවත් කරන්නේ මුළු රටටම ලැබෙන ආශිර්වාදයයි. ඒ වගේම මේ පල්ලියේ භූමියේ තියෙන ස්වභාවික පැන්නුල්පතෙන් එන සුද්ධ වූ වතුර බොන්න සහ අරන් යන්න දිනපතා ආගම් ભેදයකින් තොරව දහස් ගණන් ජනතාව මෙතනට එනවා. මේ පැන් වලින් ලෙඩ රෝග සුවපත් වෙන බවටත් ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ පල්ලිය අක්කර 60කට වැඩිය විශාල භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙනවා. ඒ පල්ලිය තුල විශේෂ පූජනීය ස්ථාන කිහිපයක්ම දැකිය හැකියි. පළවෙනි එක තමයි ඓතිහාසික ලූර්දු මාතා ගුහාව, කල්වාරි කන්ද සහ පාස්කු දර්ශන, සුද්ධ වූ සක්‍රමේන්තු කුටිය නැත්නම් ප්‍රකාශන කුටිය වගේ පූජනීය ස්ථාන රසක් දැක ගන්න පුළුවන්.
තව දෙයක් තමයි මම කලින් කිව්වනේ අගෝස්තු මංගල්‍යයක් තියෙනවා කියලා. ඒ මංගල්‍යයට සාමාන්‍යයෙන් චාරිත්‍රයක් තියෙනවා. කූඩාරම් ගහලා තමයි මෙම බැතිමතුන් මෙහි පූජා භූමිය තුල නවතින්නේ. ලංකාවේ නානා දේශවලින් යාපනය, මන්නාරම, මඩකලපුව, පුත්තලම, ගාල්ල ආදී ඈත ප්‍රදේශවල ඉඳලා මෙම පැමිණෙන බැතිමතුන් මංගල්‍යයට දින 2-3ක පෙර සිටම තේවත්ත පූජනීය භූමියට එනවා. අක්කර 60ක පමණ වෙන විශාල තනකොළ පිටි සහ ගස් සෙවන සහිත භූමියේ බැතිමතුන් තමන්ගේ කූඩාරම් ගසාගෙන පවුල් පිටින් අතර වී දින කිහිපයක්ම ගත කරනවා. ඉතින් ඔයාලටත් මේක ඇස් දෙකෙන්ම දෙක ගන්න පුළුවන් මේ අගෝස්තු මාසයේ අන්තිම සතියේ. ඉතින් ආහාර පාන ජලය මේ ඔක්කොම පල්ලිය විසින් සපයනවා එහි එන බැතිමතුන් සඳහා. ඉතින් යාළුවනේ ලංකාව බේරාගත් ඒ අద్භූත භාරය නිසා ඉදුණු තේවත්ත පල්ලියට ඔයාලත් ඇවිත් තියෙනවා නම් ඒ අත්දැකීම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe පාරක් දාලා support එකක් දෙන්න. ඒ වගේම තමයි වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. තවත් මේ වගේ ලස්සන තැනකින් හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.